කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා කියන්නේ ලොකු සල්ලිකාරින්ට විතරක් කරන්න පුළුවන් දෙයක්ද? ඒකට ලොකු මුදලක්ම ඕනද? හරි. අද අපි මේ ගැන හරියටම කතා කරමු. මෙන්න මේක තමයි ගොඩක් දෙනෙක් හිර වෙන තැන. කොටස් වෙළඳපොළට යන්න නම් අඩුම තරමේ ලක්ෂයක්වත් අතේ තියෙන්න ඕනේද? විශේෂයෙන්ම ආයෝජනය ගැන හිතන තරුණ කෙනෙක්ට මේක ලොකු ප්‍රශ්නයක්. උත්තරේ පැහැදිලිව නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ආයෝජන ලෝකෙට අඩිය තියන්න එච්චර ලොකු මුදලක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මේ ලක්ෂය කතාව කොහොමද සමාජගත වුනේ? ඇත්තටම මෑතකදී ආයෝජන වැඩමුළුවකදී කෙනෙක් අහලා තියෙනවා කවුද මෙතන ලක්ෂයක් ආයෝජනය කරන්න සූදානම් කියලා. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි මේ වැරදි මතය තවත් ශක්තිමත් වෙන්නේ. ඉතින් හිතන්නකෝ අවුරුදු 18ත් 25ත් අතර තරුණයෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් එහෙමත් නැත්නම් රැකියාවකට ගිහින් පළවෙනි පඩිය ගන්න කෙනෙක් මේ ලක්ෂයේ කතාව ඇහුනව මොකද හිතෙන්නේ? මේක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා හිතලා මුළු අදහසම අතහැරලා දානවා. ඒක ලොකු අපරාධයක්. හරි. ලක්ෂයක් අවශ්‍ය නැහැ කිව්වනේ. එහෙනම් ඇත්තම බාධකය මොකක්ද? ඇත්තම ගැටලුව තියෙන්නේ වෙන තැනක. ඒ තමයි තැරව්කාර සමාගම්වල තැන්පතු ක්‍රමය. මෙන්න මේකයි වෙන්නේ. ගොඩක් තැරව්කාර සමාගම් ඒ කියන්නේ බ්‍රෝකර් ෆර්ම්ස් කොටස් ගනුදෙනු කරන ප්ලැට්ෆෝම් එකට ඇක්සස් දෙන්න ඉහළ මූලික තැන්පතුවක් ඉල්ලනවා. සමහර විට ඒකේ යාළගේ පරිපාලන වේදම් වලට වෙන්න පුළුවන්. නැත්නම් ලොකු ආයෝජකයෝ විතරක් ඉලක්ක කරන නිසා වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් අන්තිම ප්‍රතිඵලය තමයි අලුතින් එන අයට දොර වැහෙන එක. ඇත්තටම වෙන්න ඕන දෙයි දැන් වෙන දෙයි අතර ලොකු පරතරයක් තියෙනවා. බලන්න වෙන්න ඕන දේ තමයි රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට එමත් නැත්නම් නොමිලේම මේකට ප්‍රවේශය දෙන්න කියන එක. ඒත් ඇත්තටම වෙන්නේ මොකද්ද? අතේ තියෙන ගානටත් වඩා ලොකු තැම්පතුවක් ඉල්ලන එක. මේ ඉහළ තැම්පතු නිසා සිද්ධ වෙන දේ කාටවත් හොඳ නැහැ. බලන්න අලුත් ආයෝජක පරම්පරාවක් අධෛර්යමත් වෙලවා. ඒ විතරක් නෙවෙයි තැරව්කාර සමාගම් වලටත් රජයටත් අනාගතයේදී ලැබෙන්න තියෙන ආදායමක් නැති වෙලා යනවා. ඉතින් මේකට අනිවාර්යෙන්ම බලධාරීන් මැදිහත් වෙන්නම ඕන. හරි. ගැටලුව අපි තේරුම් ගත්තා. දැනෙමු විසඳුමට. ආයෝජනයේ දිහා බලන්න ඕන සම්පූර්ණයෙන්ම අලුත් විදිහක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ පොඩියට පටන් අරන් ලොකුවට හිටන විදිහ. මේක තමයි හැම දෙයකටම වඩා හොඳටම මතක තියාගන්න ඕන දේ. ධනය ගොඩනගන එක කියන්නේ මීට 100 දුවන ස්ප්‍රින්ට් එකක් නෙවෙයි. ඒක මැරතන් එකක්. ඉවසීමෙන් ස්ථාවරව දිගටම දුවන්න ඕන ගමනක්. බලන්නකො මේ මැරතන් එක පටන් ගන්න එක කොච්චර සරලද කියලා. පියවර 1. හැම මාසෙම රුපියල් 500ක් වගේ පොඩි ගණක් වෙන් කරන්න. පියවර 2. වැදගත්ම දේ තමයි ස්ථාවර බව. එක මාසයක්වත් අතපසු කරන්න එපා. පියවර 3. මාස 3ක් මේ විදියට කරද්දී පළවෙනි ආයෝජනයේට ඕන රුපියල් 1500 ලෑස්ති. ඔව් ඒ රුපියල් 1500න් පළවෙනි කොටස් ටික මිලදී ගන්න හොඳටම ප්‍රමාණවත්. මේකෙන්ම පැහැදිලි නේද මේ ගමන පටන් ගන්න ලක්ෂ ගණන් ඕන නෑ කියලා. ඇයි මේ විදිහට ඉක්මනට පොඩියට හරි පටන් ගන්න එක වැදගත් වෙන්නේ? ඒකට හේතුව තමයි කම්පවුන්ඩින්. එහෙමත් නැත්නම් සංචය බලය. සරලවම කිව්වොත් ආයෝජනයෙන් ලැබෙන ලාභය ආයමත් ආයෝජනය වෙලා ඒකෙනුත් ලාභයක් හදන එක. මේක හරියට කන්දක් උඩ ඉඳන් පෙරලගෙන එන හිම බෝලයක් වගේ. පටන් ගන්නකොට පොඩි ඒත් පෙරලෙනකොට තව හිම එකතු වෙලා ටිකෙන් ටික වේගෙන් ලොකු වෙනවා. ඉතින් කොච්චර ඉක්මනට පටන් ගන්නවද ඒ තරමට ප්‍රතිඵලය විශාලයි. හරි. දැන් මේ ආයෝජන ක්‍රමය අපේ රටේ වර්තමාන තත්ත්වයට ගලපගන්නේ කොහොමද? බලන්න රටක් විදිහට අභියෝගවලට මුහුණ දෙනකොට දුර හිතන ආයෝජකයෙක්ට ඒකෙන් විශේෂ අවස්ථා මතු කර ගන්න පුළුවන්. මෑතකදී රට මුහුණ දුන්න ගම් වතුර වගේ ස්වභාවික විපත් ඇත්තටම කනගාටුදායකයි. ඒත් ඒ විනාශයෙන් පස්සේ රටක් නැවත ගොඩනැගෙනකොට ඒ ගොඩනැගීමේ ක්‍රියාවලිය ඇතුලේ ආයෝජන අවස්ථා හැදෙනවා. රට නැවත ගොඩනැගෙනකොට ප්‍රධාන අංශ 3ක වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුරුවන්. එකක් යටිතල පහසුකම් නැවත හදන ඉදිකිරීම් ක්ෂේත්‍රය. 2 මේ වැඩවලට ණය දෙන බැංකු ක්ෂේත්‍රය. 3 වන්දි ගෙවන සහ අලුතින් රක්ෂණාවරණ දෙන රක්ෂණ ක්ෂේත්‍රය. වැදගත්ම දේ තමයි ස්ථාවර බව. හැම මාස කීපයකට සැරයක් පොඩි කොටස් ප්‍රමාණයක් මෙලදී ගන්නකොට අවුරුදු කීපයක් යද්දී ශක්තිමත් ඒ වගේම විවිධාංගීකරණය වූ ආයෝජන කලබක් ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. හෙට වෙනකම් ලබන මාස වෙනකම් බලන් ඉන්න එපා. මූල්‍යමය වශයෙන් ස්ථාවර අනාගතයක් හදන ගමන අදම පටන් ගන්න පුළුවන්. ඒක තමයි කෙනෙක්ට තමන්ගේ අනාගතය වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණ වලින් එකක්. ඉතින් අද අපි කතා කරපු හැම දෙයකම සාරාංශය තමයි මේ.
ලක්ෂ්‍යයත් එකතු වෙනකම් බලාගෙන ඉන්න එපා. පොඩියටම පටන් ගන්න. වැදගත්ම දේ ස්ථාවරව දිගටම ඒ දේ කරන්න. ඒ වගේම රටේ තියෙන තත්වයෙන් ආයෝජකයෙක් විදිහට ප්‍රයෝජන ගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරියේ. මේ හැමදේම දැනගත්තට පස්සේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් තබන පළවෙනිම පියවර මොකක් වෙයිද? ඒ ගැන හිතන්න.